ආපස්සට ගිහින් ඔයාගේ ලාස්ට් ඉන්ටර්විව් එක ගැන බලන්න ෆේල් වෙච්ච. ඒකෙදි ඔයා ඉන්ටර්විව් එකට දැනෙන්න සැලසුවේ ඔයා පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක් කියලාද? එහෙම නැත්නම් ඔයාට මේ ජොබ් එක කන්සිස්ටන්ට්ලි කරන්න පුළුවන් කියලාද? මතක තියාගන්න. ඔයාගේ ආන්සර් එක කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. ඔයාගේ ආන්සර් එක ඉන්ටර්විවර්ස්ලාට හරියට ඉන්ටර්ප්‍රිට් කරගන්න බැරි නම්. ඒගොල්ලන්ට තේරෙන භාෂාවෙන් තේරෙන විදිහට ඔයාට ඒක පැහැදිලිව කියා දෙන්න බැරි නම්. අද අපි වැඩිපුරම බලන්නේ UK ඉන්ටර්විවර්ස්ලා ඉන්ටර්විව් එකේදී කැන්ඩිඩේට්ස්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියන එක ගැන. UK වලදී ඉන්ටර්විවර්ස්ලා බලන වඩාත්ම වැදගත් දේ තමා මේ පුද්ගලයාට මේ කැන්ඩිඩේට්ට මේ ජොබ් එක කන්සිස්ටන්ට්ලි කරන්න පුළුවන්ද කියන එක. පර්ෆෙක්ට්ලි නෙමෙයි කන්සිස්ටන්ට්ලි. ඉතින් ඒක තමා UK ඉන්ටර්විවර්ස්ලා ඔයාගෙන් එක්ස්පෙක්ට් කරන්නේ. ඒකන්ද ඔයා ඉන්ටර්විව් එකේදී උත්තර දෙන්න ඕනි කන්සිස්ටන්ට්ලි මේ ජොබ් එක කරන්න පුළුවන් කියලා ප්‍රූව් කරන්න පුළුවන් වෙන්න මිසක් පර්ෆෙක්ට්ලි මේ වෙලාවේ මේ ජොබ් එක කරන්න පුළුවන් කියන එකට නෙමෙයි. ඔයාගේ ෆෝකස් එක තියෙන්න ඕනි කන්සිස්ටන්ට් කියන පොයින්ට් එක ගැන.